අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ඩේ ව්ලොග් එකක්. එහෙනම් ඉතින් එන්නකෝ මේ පැත්තට. උදේට තියෙන පොඩි වැඩ ටික කරගත්තා. ගේ අතු ගෑවා, මිදුල අතු ගෑවා, රෙදි ටිකත් හේදුවා. දැන් ඉතින් උදේ කෑම එක ලෑස්ති කරගන්න තමයි හදන්නේ. වෙලාව උදේ 9ට විතර ඇති. උදේට ඉතින් වැඩි දෙයක් හදාගන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ වගේ පාන් පෙති 2-3ක් හදා ගන්නවා. මේ විදිහට කන්න ඉතින් මම මාර ආසයි. දවල්ටයි රැටයි එකට ටිකක් වේලාසනින් උයා ගන්නවා. මේ සෑන්ඩ්විච් බ්‍රෙඩ් එකක් ගෙදර තියනවා කියන්නේ අපිට හදිස්සිය වෙලාවකට ඕන විදිහට හදාගෙන කන්න පුළුවන්. ඉතින් මම නම් නිතරම ෆ්‍රිජ් එකේ මේ පාන් එකක් තියාගෙන ඉන්නවා. දැන් හරි ඔන්න ඉතින් උදේ කෑමත් ලෑස්ති. එහෙනම් ඉතින් උදේට කාලා හම්බ වෙමු. ඇත්තටම ඉතින් මට හදාගත්ත කෑම එක නිවිහැනහිල්ල හිමින් සීරුව කන්න ඕනේ. හදිස්සියේ කොච්චර වැඩ තිබ්බත් දඩිබිඩි කාලා කන්න නම් මං ආස නැහැ. ඉතින් වෙලාව අරගෙන හිමිහිට කෑවා. දැන් ලෑස්ති වුණා පොළට යන්න. වෙලාව 11ට විතර ඇති. අද අම්මත් එක්ක තමයි යන්නේ. වෙනදට ඉතින් හස්බන්ඩ් ඉන්නවනේ. අද එයා නැහැ. ඒ නිසා ඉතින් අම්මත් එක්ක දෙන්නම ආවා පොළට. එන්නකෝ එහෙනම් පොළේ රවුමක් ගිහින් එන්න. ඔය තියෙනම ඔය නිල් පාට එකක් තියෙන්නේ. මේ නිල් පොළට ආපුවාම අපි හැමදාම බඩු අරගෙන පුරුදු කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ ගාවට අද අම්මවත් එක්කරන් ගියා. Karena yang dua. Nah, karena kuno bilang mati orang kalian yang apa? Lu ada. දැන් ලුණු ගණන් හොඳටම අඩු වෙලා තියෙනවා. අපේ ගෙදර මම තිත්තාංගුණ, කිරියංගුණ, කොටුකොළ, මුකුණු වැන්න, කංකුම්, ෆැෂන් ෆෘට් මේ දේවල් හැම එකක්ම වවාගෙන තියෙන්නේ පොඩ අපිට කෑමට ඇති වෙන්න. අම්මලගේ ගෙදර ඉන්නවනේ ලව් බර්ඩ්ස්ලා. ඉතින් අම්මා ඔය කොළ ජාති ටික ගත්තේ කුරුල්ලන්ට. මම නම් ගොඩාක් එළවලු අනම්මනම් ಜಾති ගත්තේ නැහැ. මොකද ගෙදර ඉන්නේ මම විතරයිනේ. ඉතින් ගෙදරට ඕන කරන අල ටික, ලුණු ටික, සුදු ලුණු ටික, කරවල ටික තමයි මම ගත්තේ. දැන් ඉතින් බඩු අරගෙන ඉවරයි. දෙන්නත් එක්ක ආපහු එන ගමන් තමයි මේ ඉන්නේ. දැන්නද? පොඩි අය අද අම්මගෙන් ඉල්ලලා තියෙන්නේ සබම් බෝල පිඹින එකක්. ඉතින් ඒකක් තමයි අපි මේ ගන්න බලන්නේ. ඔන්න ඉතින් දැන් අපි බස් ස්ටෑන්ඩ් එකටත් ආවා. බස් එක තාම ඇවිල්ලා නැහැ. බස් එක එනකන් විනාඩි 20ක් ඉතින් මෙතන ඉන්න වෙනවා. දැන් වෙලාව හවස 3ට විතර. ඉතින් දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා මං පැය කාලක් විතර පොඩ්ඩක් නිදාගත්තා. දැන් ඉතින් නැගිටලා කෑවද?
ගෙනාව මාළුපන් එකකුත් කාලා තේ ටිකක් බොන ගමන් තමයි ඉන්නේ. කනවද? ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද මගේ දවස ගෙවිලා ගියේ. හස්බන්ඩ් ඉන්නකොට මේ සීනි මුරුක්කු අරන් දෙන්නේ නැහැ. ඊළඟ සතිය කියනවා කලාතුරකින් තමයි අරන් දෙන්නේ. ඉතින් මං කන්න ආසයි. එහෙනම් ඉතින් හවස් වෙද්දී අම්මලාගේ ගෙදරටත් යන්න ඕනේ. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. වෙලාවේ හැටියට තේක මාර වටිනවා.